එතකොට මුලින්ම මම ඔයාලට පොඩි විස්තරයක් කරන්නම් ඒක ගැන. ඒක අර සාමාන්‍යයෙන් අපි කොහොමද හැමෝටම කරනවා. මේකේදී මම සහ තව අපේ නර්ස්ලා 3 දෙනෙක් අපි ඔක්කොමලා 4 දෙනෙක් තමයි රිසර්ච් එක කරන්නේ ඕපන් යුනිවර්සිටි එකේ. අපේ මාතෘකාව තමයි ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ඇන්ජියෝග්‍රාෆික PCI සමහරු ස්ටෙන් දානවනේ. එහෙම දාන අයගේ මේ අත්දැකීම් කොහොමද ඇන්ජියෝග්‍රෑම් එකට කලින් ඇන්ජියෝග්‍රෑම් එක කරන අතර ඊට පස්සේ අත්දැකීම් කොහොමද කියන එක ගැන හොයලා බලන එක. එතකොට මේකෙදි මේ අපි ඒක කරන අරමුණ අර මම කලින් කිව්වා වගේම මේ පේෂන්ට් ලව තව ඇන්ජියෝග්‍රෑම් වලට යොමු කරලා ස්ටෙන්ටින් වගේ දෙයකින් නවත්තන්න පුළුවන් නම් ඒගොල්ලෝන්ගේ දැන් නැත්තම් ඒගොල්ලෝ ඇන්ජියෝග්‍රෑම් එක නොකර හිටියොත් තව ඒගොල්ලන්ගේ හાર્ට් ප්‍රොබ්ලම් වැඩි වෙනවා. එතකොට බයිපාස් එකකටම ගිහින් තමයි නවතින්නේ. ඒතකොට එහෙම ලොකු ප්‍රොසීඩියර් එකකට යන්නේ නැතුව ඊට කලින් ස්ටෙන්ටින් වගේ ප්‍රොසීඩියර් එකකින් ඒගොල්ලෝම නවත්තන එක සහ බයිපාස් එකක් කරන්න ගියොත් රජයට ලොකු වියදමක්. එතන ලක්ෂ 30-40ක් වටින සර්ජරි එකක්. දැන් මේක එච්චර ලොකු ප්‍රොසීඩියර් එකක් නෙමෙයි ලොකු වියදමක් යන්නේ. ඒකට මෙහෙම දෙයක් කරනවා අර ඒ වගේ ඉතුරුවකුත් රෝහලට සහ රජයට රටට වෙනවා. ඒකට ඒ වගේ අරමුණු තමයි අපිට මේ රිසර්ච් එකේ තියෙන්නේ. සහ මේකේදී ඔයා රිසර්ච් එකට සහභාගී වෙන්න වගේ කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් මේකට මොනවත් මේ කියන්නේ ඔයාට ඕනෙම වෙලාවක මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඔයාට හිතුනොත් මට මේකට උත්තර දෙන්න බෑ කියලා ඔයාට කියන්න පුළුවන් මට ඒකට උත්තර දෙන්න බෑ කියලා. එතකොට ඔයාට පහසුයි නම් තමයි මම ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ. ඔයාට මොකක් හරි අපහසුවක් තියෙනවා නම් මම ප්‍රශ්න අහන්න නවත්තනවා. ඔයාට මොනවා හරි එන අපහසුවක් තියෙනවා නම් කියන්න මට. එතකොට ඔයා මේ කියන හැම විස්තරයක්ම රහසිගතව තියාගන්නවා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේවා කිසිම එකකට ඔයාට නම කියන්න කැමති නම් ඔයාට නම උනත් නොකිය ඉන්න ප්‍රශ්නයක් නැහැ. මේකෙදී ඔයාට අහන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කරගෙන යන අතරතුරේ ඔයාට අහන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක් නැහැ. එතකොට මුලින්ම ඔයාගේ නම කියන්න කැමතිද? මොහමඩ් ඉන්තිකාර්. මොහමඩ් ඉන්තිකාර්. ඉන්තිකාර්. මගේ නම පහළ. සාමාන්‍ය සිංහලෙන් මර්සුක් කියලා කියනවා. මර්සු. මොහමඩ් ඉන්තිකාර් මර්සු. ඔයගලගේ නම් වලට තේරුම් තියෙනවා? සාමාන්‍යයෙන් තියෙනවා. නැතුවත් නෙමෙයි. වයස කීයද? වයස 54යි. 54. මේ ස්කූල් ගිහින් තියෙන කී වසරකට යනකම් A-levels කරලා තියෙනවා. කොහෙද ගෙවල්? දෙහිවල. මේ කලින් වල ඇන්ජියෝග්‍රෑම් හරි ස්ටෙන්ටින් හරි කරලා තියෙනවද? ඔව් 2013. 13 ස්ටෙන්ටින්. ස්ටෙන්ටින්. ඒක පළවෙනි පාර. ඇන්ජියෝග්‍රෑම් එකක් එතකොට සෙන්ටර් එක දාලා ස්ටෙන්ට් එකට කලින් ඇන්ජියෝග්‍රෑම් එකක් නෑ කරලා නෑ. ඒක පාටම ඇදුනේ. ඇන්ජියෝග්‍රෑම් එක කරන්න කියලා ආවා. ඒකම ස්ටෙන්ටින් එකක් දැම්මද නැත්නම්? උදේ පාන්දර 4ට විතර අටැක් එකක් ආවිලා මේ හાર્ට් ඇටැක් එක. ආවිලා පිටිපස්සේ අල්ල මිරිකනවා වගේ පිටකොන්ද ඒක දාඩිය දාන්න පටන් ගත්තා. ඊට පස්සේ ඇඩ්මිට් උනේ කොහෙද? මෙහෙටමද නැත්නම්? ඩැඩ්මිස් එකට දාලා කම්පැනියෙන් තමයි වියදම් කරේ. වැඩ කරේ ගාමන්ස් එක. ගණන් වැඩ කරලා වැඩි. ඔය 2013 සිද්ධියනේ. ඔව්. මේකෙන් තමයි එම ගියපම ડોක්ටර් ඊටියෝ එක නිකන් මොනවද කියලා බලන්න ගිහනකොට තමයි මේ ස්ටෙන්ට් එකක් දාන්න කියලා ඒකලම උදේ පාන්දර 7 වෙනකොට ડોක්ටර් දවල්දිනපුර හොස්පිටල් එකේ ලොකු ડોක්ටර් කෙනෙක් කෙනා ඒක ડોක්ටර් නියුමාලි අමරසිංහ. එයා තමයි ලොකු. අමරසිංහ. ඔව් ડોක්ටර් නියුමාලි. එතකොට උදේ පාන්දර එයා ඇවිල්ලා තිනවා වෙන එයාට තියෙන්නේ ඒකට ඩර්ඩන්ස් එකෙන්ද ස්ටෙන්ට් එක දානවා. ඔව් ඩර්ඩන්ස් එක. එතකොට එතනින් ඉවරයි. ඊපස්සේ අවුටෙන් විතර දැන් එන්ජි එකක් කරලා බැලුවා කියලා. ඒක liver එක ඩැමේජ් වුණා මට. මේ බේ නාරි පිටපතක් මට ගන්න හරියට කියලා. නාරි එතකොට liver එක මට 90ක් විතර ඩැමේජ් වෙනවා මාස 3ක්. මාස 3ක්. මේකෙන් මේ වගේ කොලෙස්ටරෝල් ටැබ්ලට් ඔක්කොම නතර කරලා මම liver එක සනීප කරලා ડોක්ටර් ආගම හොස්පිටල් එකේ ප්‍රොෆෙසර් ડોක්ටර් අයලා ජනක ඩිසිල්වා. එයා තමයි ලොකු. එයා තමයි ඊට පස්සේ liver එකේ ප්‍රශ්න බලලා එයා කොලෙස්ටරෝල් ටැබ්ලට් ඔක්කොම නතර කරා මාස 2කට. ඇස්ප්‍රින් එක විතරක් ගන්න.
ඒක ඒ ස්ටෙන්ට් දෙන්න- එකට දෙන එකනේ. ඔව් ඉතින් මේ ලෝක පැඩි දෙන්නේ මගේ හාර්ට් ડોක්ටර් එක කැමති වුණේ එකපාරට ඔක්කොම නතර කරා. ස්ටෙන්ට් එක දාලා අලුත්නේ. ඔව්. ඉතින් ඒ දෙන්න කතා වෙලා තමයි කළේ. මහත් එක ට්‍රීට්මන්ට් එක ගෙනිච්ච දෙන්නම කතා කරගන්නවා. හ්ම්. මම මේ ડોක්ටර් බැලුවොත් එයා මාස දෙකකින් හරි සතියකින් ගියොත් ඒ ડોක්ටර් කතා ලංකෝ කොල්ලෙක්ගේ කතා කරගන්න පේෂන්ට්ගේ තත්ත්වය මොනවද කියලා. හ්ම්. කොහොම හරි මට මාස මේ liver එකේ damage වෙලා මාස 6ක් විතර ඇඳේ මිටියා. හ්ම්. රාගම ගියේ නෑ. ගෙදරම වෙබ්සයිට් කරන්න කිව්වා මේ කොහොම හරි මට නැගිටින්න පුළුවන් තත්ත්වයකට මම ආවා. මාස 6ක් ගියා. පාක් අතර ඊට පස්සේ ඒ අතරතුර ડોක්ටර් ගාවත් යනවා මේ කවුද හાર્ට් ડોක්ටර් මේ කවුද බැලුවේ ඔයාව? මේ බැලුවේ නෑ කවුද ඒ නියුමාලි ડોක්ටර්ම තමයි මාව දෙයකට බැලුවා. බැලුවේ කම්පැනිනේ වේදම් කරේ අපිට ෆැක්ටරියේ සම්බන්ධව ඉන්න එතකොට දැන් මේ පාර මේ පාර මම ඊට පස්සේ මාස 9කට කලින් එතකන් මට මොනවද තිබුණා 9ට කලින් මට එකපාරට පිටේ ළඟ වගේ ඇවිල්ලා සීතල වගේ හ්ම්. කලින් එනකොටත් මට ඇවිදලා එන්න පුළුවන් තත්ත්වයක් තිබුණා හ්ම්. හොස්පිටල් ඔයා එකේ කෙලින්ම මෙහෙට දාවිද නෑ දෙවල කල්පේ ඒතර මං කම්පැනි නෑනේ මිස්ටර් වේදම් කරන්න ඔව්. ඉච්චර ලොකු වත්කමක් නෑ මම අසුණා ඒ කම්පැනි වැඩ කරන්න බැරි හින්දා වෙන රසායන කරා ඒතර ડોක්ටර් ඉන්ටලා මට බඩේ ඉන්ජෙක්ෂන් ගාවා හ්ම්. ඒකෙන් මට රිලීස් අමාරු අඩු වුණා. තුනක් මට ඒ ට්‍රීට්මන්ට් එකෙන් සාර්ථකව ඒක ඇත්තටම සාර්ථකයි. ඊට පස්සේ මට අමාරු තිබුණේ පොඩි දේවල් තිබුණා. ඒක එකෙන් කරලා පස්සේ මේට ඇවිල්ලා මට ලෙටර් එක දුන්නා මේට එන්ජි එකක් කරන්න. කරන්න. ඒක තමයි මම අද කරන්නේ. ඒකට දැන් මට ඕන වගේ එක්ස්පීරියන්සස් කොහොමද කියලා දැනගන්නනේ. එතකොට මුලින්ම ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කියලා මම කියන්නේ. ගිය පාර හරි මේ පාරේ දැන් මේ පාර වෙනකොට ඇන්ජියෝග්‍රෑම් එක කියන්නේ මොකද්ද කියලා දන්නේ ඒ කාරණා මට දන්නේ නැහැ. ඔව්. එතකොට මම කියන්නේ එහෙම මුලින්ම ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කියලා කියනකොට ඔයාලට හිතුනේ මොකක්ද? නෑ බය ඇත්තටම හිතුණාද? දන්නේ නැති නිසා නෑ දුක්ම ඇත්තටම කිව්වොත් මට එන්ජි මේ කරන එක දන්නේම නෑ ඇත්තට. මුලින්ම ඒ මම සී නැති වුණානේ ගියේ සිස්ටර්. මේකේදී මට දන්නේ එන්ජි එකේ මම ඊට පස්සේ මම විස්තර දැන් ඉතින් ඉන්ටර්නෙට් එකේ තියෙනවානේ. උඟක් දේවල් දැනගත්තා. මේක කරොත් ඒ කිව්වා වගේ අර බයිපාස් ලෙවල් එකට අපි යන්න ඕනේ නෑ. අවදානමත් වැඩි තියනවා කියලා මගේ හිතේ. ඒවා කපනවායි කොටනවායි. ඉතින් මේක දැම්මොත් මිනිස්සුන්ට ආයුෂ කාලේ තව පොඩක් වැඩි තියාගෙන පුළුවන් කියලා. දැන් මම කලින් ස්ටෙන්ට් එක දෙන්නේ 2013 නේ. ඔව්. දැන් අවුරුදු 10ක් 13ක්. 13ක් විතර ප්‍රශ්නයක් නැතුව හිටියනේ ඔව්. මොකද? ඉතින් ආයෙ එකක් දාන්න අවශ්‍යතාවයක් වුණොත් ඔයගේ දෙයයන්ගේ පිටින් තිබුණා නම් දිවත වෙන එච්චරයි. 54. එන 42 දී තමයි ඔව් දැන් එතකොට දැන් මුලින්ම දැනගත්තාම බය හිතුණාද? මුලින්ම පාර ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න ඔව් කිව්වා. දැන් මේක ඇතුළට කොහමද ඒක ගියේ පොඩි ස්ක්‍රීන් එකක් එතකොට ගියේ සමහර අවුරුද්දකින් විතර වෙනකොට නිකන් ආවා. හ්ම්. මේ වැඩේ යකඩ කැලලක් වගේ සාර්ථකද නැත්නම් යා ගැලවිලා යයිද ඉගෙන තැන ඉඳන් වෙන තැනකට දුවයිද කියලා එක එක දේවල් හිතෙනවා. දන්න කට්ටියකින් අහලා බලනවනේ. අර පිටේ කරපුවා කිව්වොත් හොඳට ඉන්නවා කියලා කිව්වොත් අර හොඳ පැත්ත තමයි හිතුවේ. ඔයාට එහෙම හොඳට ඉන්නවා කියලාද කිව්වේ නැත්නම් හොඳට ඉන්න. හොඳට ඉන්නවා. ඊට පස්සේ පවුලේ හිටියද? දන්න යාළුවෝ ඉතින් අර හොඳට ඉන්නවා කියලා කිව්වේ ඒව අවුරුද්දක් එකමාරක් යනකොට ඒමම අමතක වෙලාම ගියා. ඒකට මම වැඩ කරා දුවනවා මිනිස්සු වගේ ට්‍රිප් යනකොටත් යනවා එනවා ඒකෙන් මට හොඳක් තියෙනවා කියලා හිතුණා. කවුරුත් දැන් මට බරක් ඉස්සන්නේ කිව්වොත් මම ඉස්සනවා. ඒ අර කමත වෙලාම ගිහින් ඉවරයි. එතකොට අපහසුවක් දැනෙනවද එහෙම? මොනවද? කිලෝ 25 බරක් ඉස්සන. එතකොට මේ මෙහි ආවට පස්සේ දැන් කියන්නේ කලින් හරි දැන් හරි ඇන්ජියෝග්‍රෑම් එකට ආවට පස්සේ වාට ඩොක්ටර්ට හරි නර්ස් හරි එක්ස්ප්ලেইন කරපු විදිහ මතකද? ගර්ඩන්ස් එකේ හරි කොහොම හරි මේ දැන් ඊට පස්සේ ડોක්ටර්ලා කියපු අහනවනේ
ක්ලිනික් එකට යනකොට දැන් වාර කලින් පාර ඇන්ජියෝග්‍රෑම් එකට කැමති කියලා අස්සම් කරාද ඔව් කොහොමද? ඒ වයිෆ් වයිෆසන්. ඔයාට මොනවද එක්ස්ප්ලেইন කරේ නැහැ. ඔයා දන්නේ නැහැ. මේ Life- පාර ඔයාට එක්ස්ප්ලেইন කරාද? ඔව්. මේ පාර කොහොමද කරේ? මම දැනුවත් කරා මොනවද එතකොට කිව්වේ? මට ඒ කියපු ටික දැනගන්න. අය කිව්වා මේ සමහර දේවල් වල සංකූලතයි ඒත් වලට පොඩි පොඩි වේදනාවල් මේක ඇතුළේ යවන්නේ. ඉතින් මම දන්නවා ඒක නහරක් ඇතුළට යනකොට හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා. දෙකෙන් එකක් තියෙනවා කියන්නේ. නැත්තම් ඒ ට්‍රීට්මන්ට් එක කරන්න බෑනේ. මේක යවන්න නාරක් ඕනෙම නැහැ. එළියෙන් කපලා දෙනවා කියන්නේ. ඉතින් මම ඒකට කැමතියි. එක්ස්ප්ලেইন කරපු ඔයාට හොඳට පැහැදිලි වුණා. ඔව් අනිවාර්යයෙන්. කවුරු බල කරේ නැහැනේ මමනේ. අර ඒ කියන්නේ ඔයාට දැන් ඒ එක්ස්ප්ලනේෂන් එකෙන් පස්සේද ඔයා හොඳටම කැමති වුණේ නැත්නම් ඔයා නම් ඊට කලින් දන්නවනේ මේ සාමාන්‍ය පොඩක් දාන්න එක සැරයක් කරලා තියෙනවා. ඔව්. එතකොට මේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බද වටේ මේ පාරට කලින් බයක් හරි නැත්නම් දුකක් හරි මේක මේව හරි එහෙම මොනවා හරි කියලා වෙන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කොටින්ම කියනවනම් ජීවත් වීම ආසනාව කාටද තියෙනවා. ඒක කවුරු තමයි ගේට් බොන්නේ ජීවත් වෙන්න. සනීප. ඉතින් මම මේ එනකොට මගේ බලාපොරොත්තුව සනීප වෙලා යන්න. මම කලිබෝලට යනකොට සනීප වෙලා යන්න තමයි බලාපොරොත්තු වෙලා ගියේ. ඒ බලාපොරොත්තුව heart attack එකක් ඇවිල්ලා ඉන්ජෙක්ෂන් එකක් මාර්ගෙන් හරි මම ආයෙ ගෙදර ගියා. සනීප වෙලා මේක හොඳයි. එතකොට ඒක ජීවත් වෙන්න ආසාව තමයි තිබ්බේ එනකොට විවාර මිනිස්සෙක් වුණා නම් ඒකනේ තියෙන්නේ නේ. එතකොට හොස්පිටල් ස්ටාෆ් එකෙන් ඔයාලට හම්බෙච්ච සපෝට් එක මේ හොඳයිද? ප්‍රශ්නයක්. එතකොට දැන් ඇන්ජියෝග්‍රෑම් එක අතරතුරේදී සිද්ධ වෙන දේවල් තමයි මම දැන් ඔයාගෙන් අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඒක ඇතුළට ගියපු ගමන් ඇන්ජියෝග්‍රෑම් එක කරන්න පටන් ගත්තට පස්සේ ඔයාලට දැනුනේ කොහොමද? ඇඟට හරි නැත්නම් මේ එන්වයරන්මන්ට් එක ගැන හරි. එතන තියෙන සද්ද බද්ද ගැන හරි. මේමයි අර බටේ කට්ටියක් මූණවල් දකින්නකොට ඔව්. පොඩි එක්සයිට් එකක් තියෙනව නැතුව නෙමෙයි. දැනගත්තා දැන් අද උඩට මගේ බ්ලොක් එකක් වර්ණ දාපු බ්ලොක් එකේ පොඩ්ඩක් තියෙනවා කියලා බ්ලොක් වෙලා තියෙනවා කියලා කිව්වා. එතෙන්දී ඔයාලට කතා කරාද ડોක්ටර්ස්? ඔව් ડોක්ටර් කිව්වා මේ වර්ණ දාපු එකේ පොඩි බ්ලොක් එකක් තියෙනවා පොඩි පොඩි දේවල් තියෙනවා ඒවා නම් මොනවත් මේවා අබාධයක් නැහැ. මේවා බේත් බොනවානේ. ඒ බ්ලොක් එක ගලවන්න පුළුවන් කියලා කිව්වා. පොඩි කාලයක් යයි කියලා කිව්වා. මොනවාද එකක් ඕඩර් කරන්න ඕනේද මොනවද බලූන් එකක්ද මොනවද එකක් කිව්වා. ඒක කරලා ඒක දැනුවත් කරන්නම් කියලා කිව්වා මම. ඒ අතරතුර මෙතන දැන් සද්දබද්ද තිබුණා තමයි නැතුව නෙමෙයි. ටීම් වර්ක් එක දැක්කා. ඒක ප්‍රශ්නයක්. තනියම කරලා කතා කරන්න නැතුව කරන්න බෑනේ. මම දැක්ක දෙතුන් දෙනෙක් මම දැන් විනාඩි 50කට වැඩි තියාගත්තා. අනික කට්ටිය විනාඩි 20ම ආවා. පොඩි සංකුලතා තියෙන ඉඳ තමයි තියන්නේ. ඉතින් ඒක ඒගොල්ලන් කතා කරන්න නැතුව කරන්න බෑනේ. ටීම් වර්ක් එකක් එතන අවශ්‍යයි. එතකොට ඔයාලට කොහොමද මේ කියන්නේ ඇතුළට ගියාට පස්සේ ඔයාගේ ඔළුවට නිකන් බයක්ද දැනුනේ නැත්නම් ඉක්විප්මන්ට්ස් ලගිනකොට පොඩි වෙනදට සාමාන්‍ය ජීවිතේ දකින්න නැති දේවල් පොඩක් බයයි. බය කොන්ෆිඩන්ස් එක අනික් කට්ටිය දැක්කම පස්සේ දන්නවනේ මේ අනික් කට්ටිය කරලා එළියට එනවනේ. ඒක එයා මේ යනකොට ඇවිදගෙන ගියේ ඇවිදගෙන. එතකොට මේ ડોක්ටර් කොහොමද ඒත් එක්ක කතා කරේ දැන් ඔයා කියවනේ මේක ඇන්ජියෝග්‍රෑම් එක කරන අතරේ ඔයාලට කතා කරා කියලා. ඔව් එතකොට කොහොමද කතා කරේ මොනවද කිව්වේ? සාමාන්‍ය මාත් ඒ කතා කරේ මම ඈත් විටින් කතා කරලා බැලුවා මම ෆිසිකලි ඕකේද කියලා. එතකොට තමයි එයාගේ පාට් එක එයාට කරන්න පුළුවන්. මම අමාරුව දැනෙනවා කියලා කිව්වා. වෙනස් නැත්නම් ඔයාලට හිතුණා තමාරුව නෑ අර සාමාන්‍ය පොඩි සීතල ගතියක් තිබුණා. ඒ සීකට වෙන මොනාරි අපත්තව කිව්වොත් තිබුණා කියන්නේ කියලා නෑ. එච්චරයි වෙනවා. එතකොට ඔයාලා මොනවා හරි කෙනෙක් හොඳ හෝ නරක හෝ මොනවා හරි දෙයක් විශේෂයෙන් සිද්ධ වුණ දෙයක් තියෙනවා. මේකට ඇන්ජියෝග්‍රෑම් එක අතරේ ඔයාලට මතකයි. විශේෂ තිබුණේ මේ උදකර පරක්කු වෙනකොට මොනවද කියලා පොඩි ප්‍රශ්නයක්. ඔව්. එතකොට ඔයා අහුවද? නැත්නම්
තමයි කිව්වා. ඒ පරක්කු වෙනකද දැන් ඔයා කිව්වේ නෑ මට එහෙම අහන්න බෑ. එතන ડોක්ටර්ස්ලා මට තේරුණා අර මොකක්ද එකක් යන්නේ මොනවද ඒක. ඒ වෙලාවදී කලින් දැම්මේ ස්ටෙන්ට් එකක් කලින් ස්ටෙන්ට් එකක් කරා. අද ස්ටෙන්ට් නෙමෙයි ඇන්ජියෝග්‍රෑම්. එතකොට ඒකෙදි දැන් ඔයාට ඒ දාපු ස්ටෙන්ට් එකේ ආයි බ්ලොක් එකක් ඇවිල්ලා කියලා තමයි කිව්වේ. ඒ අන්තිමට කිව්වා ડોක්ටර්. ඒ මං ડોක්ටර් ඔක්කොම ඉවර වෙලා තමයි මම ඇහුවේ. අතර තුරම දාන්න බෑ නේද? එතකොට මොකද කිව්වේ? ડોක්ටර් කිව්වා ඒක බැලුන් එකක් වගේ දාලා ඒක හොඩ කරලා අරගෙන මම ඔය ප්‍රශ්නේ නැහැ ඔය වෙනද බේත් මොනවද බොන්න පරිස්සමෙන් මම ඇහුවා මේ මගේ රස්සාව කරගෙන යන්න පුළුවන්ද කියලා. කමන්න කරන්නේ. දැන් මම කොහෙද වැඩ කරන්නේ කියලා දැන් නෑ දැන් බර උස්සන්න මොනවද ඉඳලා ඉట్లా අමතක වෙලා ඉස්සෙනවා. ගෙදර රස්සාවේ කියන්නේ සමහර අර ඊට බලාඩ අපි අර ලෙඩෙක් කියලා අමතක වෙනවා අපි වගේ. ඒකට අර සාමාන්‍ය විදිහට මොන හරි කරනවා ඒක. වෙලෙම ලෙඩය කියලා කිව්වොත් අමාරුයි. ලෙඩේ ඇඟට ගත්තාම තමයි. එතකොට දැන් ඇන්ජියෝග්‍රෑම් එක කරලා ආවට පස්සේ එතකොට කරලි වුණාට පස්සේ ඔයාලට දැම්මේ කොහොමද? නෑ සාමාන්‍ය බ්ලොක් එකක් තිබුණා කියපුවම පොඩ්ඩක් ඉතට පොඩි කලබලයක් ආවා. මම හිතුවා මීට වඩා ලොකු දේවලුත් මම බේරිලා ආවනේ. මේක මම කතා කරගෙන හරි මම එනවා ඉන්න මම ඒක සතුටුයි. ડોක්ටර් කිව්වනේ ඔයා මේක ගොඩ ගන්න පුළුවන් කියලා. ඉන්නේට මොනවත් මට එච්චර වරි එකක් නැහැ. බේත් බොන්ඩෝලි ඊට පස්සේ ආයෙත් ඒක තමයි මට ඊළඟට දැනගන්න ඕන. ඔයාලා දැන් එතනින් පස්සේ ඔයාලට දුන්න තොරතුරු මොනවද? يعني බෙහෙත් ගැන හරි ඔයාගේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ වෙනස් කරන්න ඕනේ දේවල් ගැන හරි ක්ලිනික් එන්න ඕන දේවල් හරි. ඔව් ડોක්ටර් කිව්වා මේ ලියලා විස්තර ලියලා මම දෙනවා. ඒකෙන් ඔයාව දැනුවත් වෙයි. ඊට පස්සේ ඔය ක්ලිනිකෙන් පස්සේ ඔයාට කවදද ආයේ අර ස්ටෙන්ට් එක දාන්න කියලා එයා කිව්වා ඒක ඕඩර් කරන්න ඕනේ කියලා. මෙහෙ නැහැ කිව්වා. ඔව් මෙහෙ ස්ටොක් එකේම නැහැ. මම ඇහුවා කොච්චර කාලයක් යයිද කියලා. සාමාන්‍ය බලමු උපරිම කෙටි කාලෙන් බලමු කියලා. ඔයා දැනට ගන්න බෙහෙත් මොනවද කියලා ඔයා දන්නවද? දැන් කොලෙස්ටරෝල් එක ගන්නවා. ඔයාලට වැස්ට්‍රි. මම ගන්නේ රිපෝට් ෆිටින් නැත්නම් ඒක තමයි වැඩියෙන්ම ගන්නෙ. මට අර ලිවර් ප්‍රශ්නෙන් පස්සේ මට ඇටෝ එක ගන්න. ඔව් ඒක මට පොඩ්ඩක් ඒ ස්ටැටින් එක ගන්න. මොපැට් එක ගන්නවා. කොන්කර් එක ගන්නවා. කොන්කර් එක. ප්‍රෙෂර් ගොඩක් හයි. නෑ මට ප්‍රෙෂර් හැමදාම නෝමල් තියෙනවා. ඔය වෙන්දට මේ ඔය ළඟ තියෙන ඔය මෙඩිකල් සෙන්ටර් වල රුපියල් 50 දීලා බලනවා. හැමදාම නෝමල් තියෙනවා. ඒකටම කියලා හොස්පිටල් යන්න බෑනේ මිස්. ඊට පස්සේ මේ ඔපරේටර් මේක ඇන්ජියෝග්‍රෑම් එක කරලා ආවට පස්සේ ඔයාට කොහොමද වාට්ටුවට ආවට පස්සේ හොඳයිද ප්‍රශ්නයක් නැති හම්බෙච්ච ෆැසිලිටිස් ඕකේ. නෑ ෆැසිලිටි වල මොනවත් මම වැරද්දක් දැක්කේ නැහැ. ඔව් ඉස්ලා හොඳයි ડોක්ටර්ස්ලා එක්ස්ප්ලেইন කරා හොඳයි. මම අහන ප්‍රශ්නට උත්තර දුන්නා. ඉතින් ඒකනේ දොස්තර දන්නේ නැනේ මට ඕනේ මොනවද කියලා. ඇහුවොත් මම ඇහුව නැත්තම් කියන්නේ. ප්‍රශ්න ඔක්කොම ඔයා ඇහුවා. ඔව් මම ඇහුවේ මගේ වැදගත් ප්‍රශ්නේ. ડોක්ටර් මගේ අනිත් ස්ටෙප් එක මොනවද? ડોක්ටර් මේව පොඩ කරලා ගන්න මේක මම විස්තර ලියන්න. ඉන්නට ඒ මනුස්සයා විස්තර කරන්නේ. මේකෙන් ඇන්ජියෝග්‍රෑම් එකේ පස්සේ වරම කරේ අමාරුවක් හරි. එහෙම නෑ. කොම්ප්ලිකේෂන්. නෑ කොම්ප්ලිකේෂන්ස් මොනවද? නෑ කියන්නේ මේ දැන් අර මේක දානකොට පොඩි කැරකිලි වගේ තිබුණා. ඒකේම මේ ඔක්කොම ගලවලා ඉවරන පස්සේ එහෙම අර එළියට ගියනකොට එහෙම ඒකෙන් පස්සේ මුකුත් ප්‍රශ්නයක් පොඩි අර කැරකිලි වගේ අර මේ වේදනාව කොහොමද දැනෙනවනේ. ඒ වේදනාව විතරයි. ඔව් ඒ මිනාර දැන් ඉවත්තලානේ දැන් ඕක දැම්මේ. එයා පොඩ්ඩක් යන්න පොඩ්ඩක් එච්චරයි. එතකොට දැන් ඔයා ඇඩ්මිට් වුණා. ඇන්ජියෝග්‍රෑම් එක කළා දැන් ආවා. ඒක ෆුල් ප්‍රොසීජර් එක ගැන වඩා මොකද දැන් හිතන්නේ? මොනවගේ හැඟීමක්ද තියෙන්නේ? දැන් ඇන්ජියෝග්‍රෑම් එක සාර්ථකයි. තියෙනව හෝ නැතුව බැලුවනේ දැන්. ඒකට කියෝ එක තමයි බලන්න ඕනේ මොනවාද කරන්න පුළුවන්. ඒක ડોක්ටර්ගේ හරිය තමයි තියෙන්නේ. එයා කිව්වා මේක ගෙන්නන්න ඕන කියලා.
ටෙස්ටිං එක ආවනම් ඔයාලට එයාද ප්‍රශ්නයක් නැහැ එතනින්. ඔයාලට හරියයි කියලා හිතෙනවා. එතකම් මගේ රස්සාවයි මං ආවුවා. මගේ රස්සාව කරගෙන යන්න පුළුවන්. ඒක ඕකේ. positive feeling එකක් තියෙනවා. ඔව් මට පොසිටිව් නෑ දුන්නේ කරන්න බෑ කියලා මම පුටුවට වාඩි වෙලා ඉන්න කියලා කිව්වේ නෑනේ ගෙදර කියලා. ඔයා කරුණ දේ කරා කියලා ඉතින් මට ඒ වචනේම ඇති. සෙන්ට් එක පස්සේ බලමු සුද්ධ කරලා. වර්ණ ප්‍රශ්නයක් ඇති වෙච්ච දෙයක් තියෙනවා. කරනකොට හරි ආවට පස්සේ හරි. overall procedure එක ඇතුලේ වාට ප්‍රශ්නයක් වුණ තැනක් වුණා. එහෙම නෑ. ඒ දැන් ඔයාලා මොනවා හරි day to day life එකේ වෙනස් කරන්න කිව්වද? ඒ කියන්නේ angiography එකට කලින් කරපු දේවල් මොනවා හරි දෙයක් නෑ මොනවද කිව්වේ නෑ. එයා කිව්වා ඒ රස්සාව මම ඇහුවේ එකම වචන මට රස්සාව අද ජීවත් වෙන රස්සාව කොහොමද? රස්සාව කරන්න පුළුවන්ද කියලා අහුවා. පුළුවන්. ඒක ප්‍රශ්නයක් නේද කරන්නේ. පරිස්සමෙන් කරගෙන යන්නේ කියලා කිව්වා. එතකොට දැන් angiography එකක් කරන්න ඉන්න ලෙඩු ඉන්නවනේ. එහෙම කෙනෙක්ට ඔයාලට දෙන්න පුළුවන් යෝජනා. බයනතුව කරන්නේ කියලා. ගානතෝ ඔයා මුලින්ම පාරෙන් ඔයාලට angiography කරන්න කියනකොට ඔයාලට මොකක් හරි බයක් තිබ්බා. ඔලේ මං කිව්වා මට දන්නේ නෑ. දෙවනි පාර මට කරනකොට මට දන්නේ දන්නවා. නැති නිසා ඔයාලට එහෙම බයක් ඔව් තිබුණේ නෑ නෑ මට දන්නේ නැහැ කියලා මම මාව සීන. සීන දෙවනි පාර මට කරනකොට මට දන්නවනේ. ඒ කියන්නේ අර කොන්ෆිඩන්ස් එකක් තිබුණා. හේතුව මොනවද දන්නවද? එදා ඒ එන්ජියෝග්‍රෑම් එකේ ටෙක්නොලොජි එක නැත්තම් මම අවුරුදු 13ට කලින්ම මම මැරිලා. ඒතකොට මම මේක විශ්වාස කරන්න දැන් කාටවත් කියන්න බෑනේ. ඒ ස්ටෙන්ට් එක දාපින්න තමයි අද මම ජීවිතේ ඉන්නේ. එතකොට මේ ආය angiography එකක් කරන්න ඉන්න කෙනෙක්ට ඔයාලට කියන්න තියෙනවා. ඇලතුව කරන්න. ඇවිල්ලා කරන්න. බයිපාස් එකට වැඩිය මේක කරන්න කියලා තමයි කියන්නේ. bypass ආලෙත් ඉතුරුයි සල්ලිත් ඉතුරුයි නේ. bypass කරපු කවුරුද දන්නවද? එච්චරම කියලා දන්නේ බයිපාස් කරපු කට්ටිය සමහරකට උනා කොම්ප්ලිකේෂන් තියෙන එක නම් දන්නවා. කවුරු හරි පවුලේ ඉඳලා තියෙනවා කලින් heart එකේ problems මගේ තියෙනවා. තාත්තාට තාත්තට. ඒක මම අවුරුදු 11 ම තාත්තා ඒත් නැතුනේ heart attack. මිස් මම එන්න සිගරට් බොන්නේ අරක්කු බොන්නේ මට ආවන family history තියෙනවනේ. තාත්තගේ ඉස්සරේ තාත්තන මට ස්මෝක් කරනවා ඒ දවසට අපි යන මේ කරපු රස්සාවත් එක තමයි ඔය කියන්නේ කන්නේ දවල් කෑම 4ට දී 4:00ට දිගල්ල බලනකොට නරක වෙලා ඒ විතරයි බීලා වැඩ කරන්නේ එන කන එක අමතක වෙනවා වැඩ නිසා. මේ වෙල ගැස්ට්‍රික් වැඩි yes right. කොහොමද family history තියෙනවා නම් එනවා chance වැඩි. කොහොමද ඒ කියන්නේ මගේ අම්මට ඩයබටික් තිබුණා. අම්මත් heart attack ඉන්නවා. නැති. ඒක නේද අම්මට තාත්තට දෙන්නට තිබිලා තියෙනවා. එතකොට අපි කියන්නේ heart problems වල පළවෙනි risk factor එක තමයි family. families. අනිවාර්යෙන් අම්මට අප්පච්චිට තියෙනවා නම් අපි පරිස්සම් වෙලා ඉන්න. ඒක අපිට risk එක තියෙන නිසා. එහෙම. අනිත් එක ඉතින් ඔය sedentary lifestyle අපේ lifestyle එක තමයි. කැමති. අපි කරන රස්සාව එක තැනින් ඉඳන් ඉන්න වැඩි නෑ. exercise අඩු වෙනවා. ඒ වගේ දේවල් heart problem වලට එනවා. මේක ඉතින් හරි. තියෙනවා family history ලොකු බලපෑමක් තියෙනවා ඒකේ. එතකොට ඔයා මම අහුවේ නැතුව ඔයාට මොනවා හරි දෙයක් කියන්න තියෙනවා. ඕරෝ. මේ විශේෂ දෙයක්. මට හිතන දේවල් තමයි මම අවංකව කිව්වා. වෙන මොනවද එහෙම ප්‍රශ්න නැහැ. ඔයාට හංගන දෙයක් නෑ. හැංගීම් කිව්වා. ඔව්. ඔයාට මේ දකුණු අතද හුරු වම් අත හුරු එක. ඒ අතින් නැදියන්න අමාරු වෙනනේ තමයි. මම thank you ඔයා දීපු උත්තර වලින් සමහර විට තව මිනිස්සෙක්ට මොකක් හරි උදව්වකුත් වෙයි. මොකද දැන් අපි ගාවට ගොඩාක් ඉන්නේ මට හම් වෙන ගොඩක් patient ලා bypass කරනවා. කියන්නේ මම ඉන්නේ 100